සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුරෙන් විපතට පත් වූ සිංහල, දමිළ, මුස්ලිම් සියලු පවුල්වල ගර්භණී මව්වරුන්ට සහ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා වයස් කාණ්ඩවල දරුවන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සේරුවිල මංගල රජමහා විහාරයේදී සිදුවිය. සේරුවිල මංගල රජමහා විහාරාධිපති අතිපූජනීය අලුතිනියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ සහ නවජන්ම ළමාරෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.එස්. සමන් කුමාර මහතා සේව්ව බේබී සංවිධානය මගින් සිදු කළ ඉල්ලීම පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ මූල්‍ය දායකත්වයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. එමගින් මාවිල්ලාරු බැම්ම කැඩී යාමෙන් නැති වූ හදිස්සි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් වූ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිංහල, දමිළ, මුස්ලිම් පවුල්වල සියලු ගර්භණී මව්වරුන්ට සහ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා වයස් කාණ්ඩවල දරුවන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු වූ අතර එදිනෙදා ජීවිකාවකින් හෝ ගොවිතැනින් දිවිගෙවන පවුල්වලට අයත් ඔවුනට එය මහා අස්වැසිල්ලක් විය. මේ උතුම් කර්තව්‍යයෙන් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විපතට පත් වූ පවුල්වල සියලූම ගර්භණී මව්වරුන්ට උපතේ සිට අවුරුදු 5 දක්වා වන සියලූම කුඩා දරුවන්ට සහන සලසන්නට අපට හැකි වුණා. මේ උදාර කර්තව්‍ය මේ ආකාරයෙන් සිදු කළ හැකි වුණේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය හා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය දැක්වූ කුළුණුබර දායකත්වය නිසායි. ඉතින් විශේෂයෙන්ම අප මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරනවා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය හා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ ගරු සභාපති තැන්පත් වෛද්‍ය මෙලනි වීරසූරිය මහත්මිය, ඒ වගේම එහි උපසභාපති තැන්පත් මහාචාර්ය නීරෝ නිර්මලන් මහත්මයා, ඒ වගේම එහි ගරු ලේකම් තැන්පත් වෛද්‍ය ශානි ඇන්තනි මහත්මිය, එහි භාණ්ඩාගාරික තැන්පත් වෛද්‍ය කුමුදුනී දිසානායක මහත්මිය ඇතුළු එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය හා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ සියලුම සමාජිකාවන් අප මේ මොහොතේදී ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරනු ලබනවා. ඔබගේ උපකාරය නොවෙන්නට මේ උතුම් පුණ්‍ය කර්මය යථාර්ථයක් බවට පත් නොවීමට ඉඩ තිබුණා. ඒ නිසා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා එක් වී මේ උතුම් කර්තව්‍යයට දායකත්වයේ දැක්වූ සියලු දෙනාට අපි මේ මොහොතේදී මෙත් සිතින් යුක්තව පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් කටයුත්තේ සම්බන්ධීකරණ කටයුතු අපත් සමග බොහෝම කැපවීමෙන් ඉටු කළේ සේරුවිල රෝහලේ වෛද්‍ය අමා රණවීර මහත්මිය. එතුමිය ඇතුළු කැප වූ රෝහල් කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මේ කර්තව්‍ය සංවිධානය කිරීමේදී ගර්භණී මව්වරුන් සහ උපතේ සිට අවුරුදු 5 දක්වා වන දරුවන් නිසි පරිදි ලයිස්තුගත කරමින් මේ කටයුත්ත සංවිධානය කළේ සේරුවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තැන්පත් වෛද්‍ය එම්.බී.එම්. හිල්මි මහත්මයා, ඒ වගේම සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තැන්පත් දිව්‍යාන් සමරතුංග මහත්මයා, හෙද නිලධාරිණී ඊ.එම්. නිරෝෂණී මහත්මිය ඇතුළු සේරුවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පින්වත් පිරිස. ඉතින් මේ සියලු දෙනාත් අපි මේ මොහොතේදී මෙත් සිතින් යුක්තව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම සේව බේබී සංවිධානයේ ගරු ලේකම් තැන්පත් නවජන්ම විශේෂඥ වෛද්‍ය එල්.පී.එස්. සමන් කුමාර මහත්මයාත්, විශේෂඥ වෛද්‍ය කිරණ අරඹගේ මහත්මයාත්, ඒ වගේම අප හිතවත් ගයාන් දිසානායක මහත්මයා ඇතුළු කැපවී උපකාර කළ සියලුම දෙනාත් මේ මොහොතේදී මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. ජාති ආගම් කුල ભેදයකින් තොරව විපතටපත් වූ සිය ගණනක් වූ පිරිසට සහන සලසන්නට මේ උතුම් පුණ්‍ය කර්මයෙන් අපට හැකි වුණා. මේ සඳහා කැපවී ක්‍රියා කළ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ සියලුම දෙනාට ජාතියේ කෘතවේදීත්වය නිබඳවම හිමිවනවා.
සේරුවිල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සේරුවිල රෝහල මගින් ලබා දුන් දත්ත මත මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සැලසුම් වූ අතර සිරිමංගලපුර, මැදගම, සෝමපුර, අරියමංකේනි, ලිංගපුරම්, සිවපුරම්, මහවැලිකම, දෙහිවත්ත, සමගිපුර සහ නීලපොළ යන ගම්මාන ඒ ඔස්සේ මුළුමනින්ම ආවරණය විය. රුපියල් මිලියන 2ක් පමණ වටිනා උපකරණ එසේ බෙදා දෙනු ලැබුණි. ඉතින් මේ ලබා දුන්නු දේ ඉතාමත් වටිනවා පුංචි දරුවෝ ඉන්න අම්මලා වශයෙන් අපිට හුඟක් වටිනවා මේ දේවල්. මේ වගේ දේවල් සිදු කරන ඔබ සියලු දෙනාටම ගොඩාක් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාවිල්ලාරු ගම් වතුරෙන් ගොඩක් අපි අපහසුතාවයට පත් වුණා අපේ ගෙවල් දොරවල් යට වෙලා. ඉතින් අපිට මේ වගේ පරිත්‍යාගයක් කරන්න සම්බන්ධ වුණ මේ ආයතන හැමෝගෙම ගොඩාක්ම ස්තුතියි. මොකද පොඩි ළමයි ඉන්නවා සරණ වෙලා. ඉතින් මේ වගේ ආධාර ලබා දුන්න හැම කෙනෙකුටම ගොඩාක්ම පින් කියලා කියනවා. මව්පිම වෙනුවෙන් යුතුකම ඉටු කරමින් මේ උතුම් කර්තව්‍යයට දායකත්වය දැක්වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ ගරු සභාපති වෛද්‍ය මෙලනි වීරසූරිය මහත්මිය, උපසභාපති මහාචාර්ය නිරෝ නිර්මලන් මහතා, ලේකම් වෛද්‍ය ශානි ඇන්තනී මහත්මිය සහ බණ්ඩාකාරික වෛද්‍ය කුමුතුනි දිසානායක මහත්මිය ඇතුළු එම සංගමයේ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි වේ. කැපවී ක්‍රියා කළ සේරුවිල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සේරුවිල රෝහලේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා වේවා.